ආයිබෝවන් සෙවුදු ශ්‍රීමාල් YouTube channel එක නරඹන හැමෝටම ඔන්න ඉතින් අද දවසෙත් ආවා මෝල්කාවේ හරක් හදන මාමා මුණ ගැහෙන්න. පියදාස මාමා. කොහමද ඉතින්? ඈ? ඔය ඉන්න හරක් පස්සෙම තමයි ඉන්නේ නේ. ඈ? ඉතින් හවස් වෙනකන් ගස් බංගලකම පස්සේ. ඔව්. කියන්නකෝ මේ මන්නයක් කිනේ ගහගෙන මොකෝ කරන්නේ? ආක මම හදිස්සියේ ගම් අතර දාලා හරකේ පැටුනොත් කියන වැල් කොට ගාව වැල කපන්නේ. ඔව්. එතකොට නැත්තම් බීයක් හොයාගෙන යන්න බෑ. මේ කියන්නකෝ මේ රටේ ඉන්න මිනිස්සු ඔයාගේ වීඩියෝස් ගොඩක් නරඹලා තියෙනවා. කියන්නකෝ මේ හරක් රස්සාව හොඳයිද කියලා. හොඳයි. හරක් රස්සාව හොඳයි. හොඳ රස්සාවක්. හොඳ රස්සාවක්. දැන් පැටියෙක් ලක්ෂයක් විතර එනවා නේද? ඔව්. ඈ ලක්ෂයක් එකමාරක් විතර එනවා. ඔව්. ඔන්න ඉතින් මේ පේනවද? හරක් රංචුවම ඉන්නවනේ මාමේ. 25ක් විතර ඉන්නවා. මේ බෝක්කුවට ඉඳගෙන හිටියා අදත්. අනේ පව් අහිංසක මිනිස්සෙක් ඉතින් අවුරුදු කීයක් වෙනව කිව්වද මේ හරක් හදන්න පටන් අරන්? අවුරුදු 13 කාලේ ඉඳලා. අවුරුදු 13 කාලේ ඉඳලා හරක් හදන එක කරන්නේ? ඔව්. වෙන රස්සාවකට ගියම නැද්ද? නෑ රස්සාවක් කරන්නේ. ඈ? රස්සාවක් කරන්නේ නෑ මේක තමයි. ඔක තමයි රස්සාව. වෙන රස්සාව මොකටද දෙන්නේ නේ හරක් 25ක් ඉන්නවා කියන්නේ සෙල්ලම්ද නේද? ඈ? सामान्य एक लक्ष गाने तिब्बत नहीं थे लक्ष इसी भाग एक लक्ष दोनों किधर ना महावैसी एक नहीं दोनों कड़ा दिन ने और थिंग हेमोटम किया नहीं सेवद श्रीमाल यूट्यूब चैनल का नारा बने हेमोटम किया नहीं इथिंग हरक पटी एक हदा की नारी मेरा टे जीवत तेन पुलवांग मैं सोबा धर्म्या लස්සන්ට निर्माण करपु कैलतीन ओन तरम राज्य इडंग इल्लगंड पुलवान नहीं थे අද ඊටමක් ඉල්ලගෙන හරක් පැටියෙක් හදා ගන්න. ඉතින් හැමෝටම කියන්නේ ලස්සනට සතුටෙන් ජීවත් වෙන්න කියලා නේද මාමේ? ඔව්. ඈ? ඔව්. කියන්නකෝ පියදාස මාමේ. කියන්නකෝ ඉතින් මේ තාමත් බඳින්න තීරණයක් නැද්ද? නෑනේ. ඒ කියන්නේ බැඳලා වැඩක් නැද්ද? වැඩක් නෑනේ මේ රස්තාව කරන්න. බැඳුත් මේ රස්තාව කරන්න බෑ. බෑ. ඈ? බෑනේ. අනේ මේ හේතුව කියන්නකෝ මේ අපේ රටේ ඉන්න මිනිස්සුන්ට මොකද බඳින්න නැති හේතුව? හත්තාව කරන්න බෑ. ඒකට ගෑනුන්ට කණ්ඩමන්න හොයන්නයි. ආවයි එපා. ඔක්කොම ඒක නිසා වෙන්නේ නෑ. ඈ කැලේ ඉන්න බෑනේ. මැනගත්තාම ගෙවල් වලට යන්න බෑ. ගෙවල් වලට යන්නත් බෑ. දැන් කැලේ හොඳයිද කිව්වා ගෙවල් වලට වඩා? කැලේ ජීවිතේ හොඳයි. හොඳයි. හොල්මන් නැද්ද මාමේ? නෑ. ඒ බොරු කතාවක්ද? ඒ බොරු කතාවනේ. ඒතකොට ගොපුළු යකා යනවා කියන්නේ හරක් හදනකොට? බොරු කතාවක්. බොරු කතාවක්ද? බොරු කතාව. මම නම් ජීවිතේත් දැකලා නෑ. ගොපුළු යකා ගහලත් නැහැ. නෑ. ඇත්තට මේ ගොපුළු යකෙක් කියන එකෙක් ඉන්නවද? ඉන්නවලු. තාම දැකලා නැහැ. ඒ කියන්නේ දැන් අවුරුදු කොච්චර කාලයක් කිව්වද මේ හරක් හදන්න පටන් අරන්? 13 කාලේ ඉඳලා. තාම නම් මන් නම් දැකලා නැහැ. කවදාකවත් ගොපුළු යකෙක් දැකලා නැහැ. දැකලා. එතකොට මේ කැලේට වෙලා ජීවත් වෙන්නේ. ඔව්. හොල්මනක්වත් දැකලා නැද්ද? හොල්මනක්වත් දැකලා නැහැ තාම. ඒ කියන්නේ අවතාරයක්වත් නෑ නෑ කිසිම දෙයක් නෑ. එතකොට මේ මන්ත්‍ර වැඩ කරන අය ඔය මතුරු කියන්නේ ඕ ආවඩ ආවේශ වේවා කිය මේ කෑ ගහන්නේ. කෑ ගැහුවට ඕක මොකෙක් කන්නේ. ඒක බොරුවක්ද? බොරුවක් නැත්තද කියලා දන්නේ නැහැ. දැකලා නැහැ. දැකලා නැහැ. දැකලා නැහැ මං ඔය ඕම් පිටිවලක් යනවා රෑ 12ට එකට දෙකලා. කනත්තේ? ඔව්. 12ට එකට යනවා? ඔව්. මේ කැලේ? ඔව්. කැලේ තියෙන සෝන් වල? ඔව්. ඒතොර රෑ 12කට බය වෙලාම නැහැ? නෑ. බයක් කියන දෙයක් දැනෙන්නේ නැද්ද? බයක් මොනවාක්වත් නැහැ. කිසිම දෙයක් නැහැ මට සද්දයක්වත්. මාසෝන ගැන අහලා තියෙනවද මාමේ? ඈ? ඒකත් මෙහෙ ඉන්නවලු තාම නම් මන් දැකලා නැහැ. මාසෝන ඉන්නවලු? ඉන්නවලු මේ ටිකේ. තාම නම් මන් දැකලා නැහැ. කවුද කිව්වේ මාසෝන ඉන්නවා කියලා මේ ටිකේ? මිනිස්සු කියනවා. ඒවට මන් නම් තාම දැකලා නැහැ. පොල්මනුස් තියනවලු මේකේ. ඒ වුණාට මම නම් තාම දැකලා නැහැ. දැක්ක බය වෙන්නේ නැහැ. බය වෙන්නේ නැහැ. දැක්කොත් මොකද කරන්නේ එකපාරට? මොනවක් කරන්නේ? ඔතන උඹ ඕනතරකින් ඵලයන් මගේ පාඩේ මං යන්නේ. එයා මාව දාන්න හම් වෙන්නේ එයාට. හරක් ටික 25කුත් තිද්දි පීයකුත් අතේ තිද්දි හොල්මන් වලට බය නැහැ. කිසිම දෙයකට මම බය නැහැ. ඕන රැකට ඕන තැනක යනවා. ඕන තරක මේ මිනිස්සුන්ට තමයි බය වෙන්න ඕනේ මාමේ. ඈ? ඒ කියන්නේ නොපෙනෙන බලවේගයක් කියන්නේ බොරුවක් නේද මාමේ? බොරුවක්.
ඒ කියන්නේ මම මේ රටේ ඉන්න මිනිස්සුන්ට මේ වීඩියෝස් එක කරලා දාන්නේ ඔයගොල්ලන් හිතනවා ඇති මේ විහිළුවට කරන මේ වීඩියෝස් එකක් කියලා නෑ මේ ඔයිල් ෆාම් කැලේ තමයි මේ මාමා ජීවත් වෙන්නේ. ඉතින් ඕගොල්ලන් හොල්මන් වලට බය වෙලා බොරුවට කට්ටඩින්ට සල්ලි දෙන්නේ නැතුව මේ රටේ ලස්සනට ජීවත් වෙන්න පුළුවන් නේ. කට්ටඩිය කියන්නේ ඔක්කොම බොරුනේ. බොරු කරන්නේ. කරන්න පුළුවන් දෙයක් නෑ බලාගෙන යනකොට. මොන පිටුවක් බොරු කරලා කරලා අලිටිකාරකට පයින්නවා. සල්ලි ටික අරගෙන පයින්නවා මේ ඔන්න මේ මිනිස්සෙට වැහිලා කියලා. ඔව්. ඈ එච්චරයි. එච්චරයි නේ. මොනවක් අක්කර. අවුරුදු 13 ඉඳලා හරක් බලනවා කිසිම දවසක හොල්මනක් දැක්කේ නෑ. දැක්කලා නෑ. ඒක බොරු කතාවක් නේ මාම. ඒක බොරු කතාවක්. ඔන්න ඉතින් බලාගෙන ඉන්න හැමෝටම සෙව්තු ශ්‍රීමාල්ලා දෙගෙන ආවේ මේ ඔයිල් ෆාම් වල කැලේ ජීවත් වෙන ඔයිල් ෆාම් ගස් තියෙන කැලේ ජීවත් වෙන මේ මාමගේ ජීවිත කතාව තමයි අදගෙන ආවේ යාළුවනේ. එහෙනම් හැමෝටම කියන්නේ හොල්මන් කියලා දෙයක් නැහැ. එහෙනම් යාළුවනේ ගිහිල්ලෙන්නම් තෙරුවන් සරණයි. මාම එහෙනම් ගිහිල්ලෙන්නම් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි නා. හරි. දෙවියන්ට උදාන්නයි.